එකොමත් එක කාලෙක වීරයන්ගේ දේශය පාලනය කරපු රන්වන් මකරෙක් හිටියා. දවසක් ඒ මකරට වුණු පහර දීමකින් වස්තුන් 5කට වෙන් වෙලා පොළවට කඩා වැටුණා. ඒවා කොහාට ගියාද කියලා කවුරුවත් දැනන් හිටියේ නෑ. මකර නැති කාලෙදි දුෂ්ටයෝ බිහි වෙලා භූමිය විනාශ කරන්න ගත්තා. හැබැයි අවුරුදු 12කට පස්සේ ඒ වස්තුන් නැවත මතුවුණා. බින්දු ජල වස්තුව, තුරුලි ලී වස්තුව, ලෝකයා ලෝහ වස්තුව, පෘථිවි වස්තුව, ඒ වගේම අග්නි ගිනි වස්තුව. එයාලා නැවත එකට එකතු වෙලා දුෂ්ටයන්ට විරුද්ධව සටන් කරලා සාමය සමගිය ඇති කරාවි. දිය දංගයා